කසාද බඳින්න කලින් ගලප ගන්න ඕනි පොරොන්දම් 3. ඔබේ සහකරු සමග පොරොන්දම් ගැලපෙන්නේ නැති නිසා විවාහය නතර කරන්න යනවද? නැත්නම් පොරොන්දම් 100% ගැලපෙන නිසාම අන්ධ ලෙස විවාහ වෙන්න යනවද? එහෙනම් මේ මනෝවිද්‍යාත්මක සත්‍යය අනිවාර්යයෙන්ම දැනගන්න. පොරොන්දම් 20ම ගැලපෙන විවාහයක් වසරකින් දික්කසාද වෙද්දී කිසිම පොරොන්දමක් නොබැලූ විවාහයන් දශක ගණනාවක් සතුටින් පවතින්නේ කොහොමද? මනෝවිද්‍යාවට අනුව සාර්ථක විවාහයකට පොරොන්දම් වලට වඩා වැදගත් කරුණු 3ක් තියෙනවා. පළමුවෙන් සමාන වටිනාකම්. ඔබ දෙදෙනා ජීවිතයේ දකින්න විදිය සහ අරමුණු සමාන විය යුතුයි. දෙවැන්න ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඕනෑම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් බුද්ධියක් දෙදෙනාටම තිබීම ග්‍රහපොළ වලට වඩා බලවත්. මේදී ක්‍රියා කරන්නේ self fulfilling prophecy කියන සංකල්පයයි. ඔබ පොරොන්දම් නරකයි කියලා බියෙන් විවාහ වුවොත් සිදුවන සෑම කුඩා ප්‍රශ්නයකදීම ඔබ දොස් පවරන්නේ ග්‍රහයන්ටයි. එවිට ඔබ ප්‍රශ්නේ විසඳනවා වෙනුවට විවාහය අසාර්ථක වීමට ඉඩ හරිනවා. මතක තබා ගන්න. තරුවලට වඩා ඔබේ ඉරණම වෙනස් කිරීමේ බලය ඇත්තේ ඔබේ හිතටයි. කඩදාසියක සටහන් වන තීරණයට වඩා ඔබ දෙදෙනාගේ අවබෝධය සහ කැපවීම ජීවිතය සාර්ථක කරනවා. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.